සුබ දවසක් ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඔයාලට ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ කවි ටෙක් සෝන් YouTube channel එකත් එක්ක අද අපි බලමු ගේම් එකේ ඔලු බලන්න සෙන්සිටිවිටි හදාගන්නේ කොහොමද කියලා මේක පැනල් එකක් නම් නෙවෙයි හැබැයි ටික දවසක් ට්‍රේනින් වුණොත් පැනල් වගේ ගහන්න පුළුවන් අද අපි ඒ නෑම බලමු ඔලු බලන්න සෙන්සිටිවිටි හදාගන්න විදිහ මේක පැනල් එකක් නම් නෙවෙයි හැබැයි පැනල් කියන තරමට ගහන්න පුළුවන් මුලින්ම විඩියෝ එකට යන්න කලින් ලයික් එකක් දාලා channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරගන්න 1k උන ගමන් giveaway එකක් තියේ ළමයි විඩියෝ එකට යන්න කලින් ඔයාලට ඕනි මොනා හරි විඩියෝ තියෙනම් පහළ කමෙන්ට් එකක් දාන්න මේ විඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා මුලින්ම Play Store එකට ගිහින් මන් මේ පහළ දාලා තියෙන app එක download කරගන්න. පේනවානේ ළමයි මේ app එක 1 million download දියේ ඉතින් බොරුවක් වෙන්න බෑ. මම නම් app එක download කරගෙන තියෙන්නේ මන් open කරගන්නම්. ලොගින් දිලා ඇප් එක ඇතුළට යන්න ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඕපන් කරගත්තට පස්සේ මන් කරන දිහා බලාගෙන කරගන්න වැදගත් දේවල් මන් විඩියෝ එකේ පහලින් ටයිප් කරලා දාන්නම් විඩියෝ එක ස්කිප් කරගන්න එපා ළමයි මේක හරියටම කරගන්න ඇඩ් ප්ලේවේ ගණන් ගන්න එපා මේ ඇප් එකේ මන් ඔන් කරන ටික ඔන් කරගන්න ළමයි ඔයාලා හරියට හදාගත්තට පස්සේ ස්ක්‍රීන් එකේ මෙනු එකක් ඕපන් වෙයි ඒකේ තියෙන විදිහට ෆෝන් එකේ DPI හදාගන්න DPI හදාගන්න දන්නේ නැති අය මන් කරන දිහා බලාගෙනම කරගන්න ඊට පස්සේ මේ ඇප් එකේ තියෙනවා වගේ DPI සෙටින් වෙනස් කරගන්න. DPI setting හදාගත්තට පස්සේ ගේම් එකට ලොග් වෙන්න. ගේම් එකට යන්න චුටි වෙලාවක් යනවා ළමයි කැමති නම් ඒ ටික ස්කිප් කරන්න.
ඔන්න ළමයි කට්ටියක් කිව්වානේ අනිත් විඩියෝ එකේ තියෙන්නේ මගේ ඔරිජිනල් account එක නෙවයි කියලා. ඔන්න මන් මේ විඩියෝ එකේදී proof පෙන්නන්නම්. ලොකු account එකක් නම් නෙවෙයි මන් වැඩිය ගේම් ගහන්නේ නැහැ. දවසට පැයක් විතර තමයි ගේම් ගහන්නේ. හරි දැන් ට්‍රේනිං මැච් එකට ගිහින් අර මෙනු එකේ තියෙන විදිහට ගේම් එකෙත් සෙන්සිටිව් හදාගන්න. හදාගෙන try කරලා බලන්න මේක පැනල් එකක් නම් නෙවෙයි. try කරලා බලන්න ඔයාලා ඉස්සෙල්ලේ දැක්කනේ මන් ප්ලේ කරනකොට වදින වැටිල්ල මන් ආයෙ පෙන්වන්න යන්නේ නැහැ. එහෙම වුණොත් වීඩියෝ එක තව ඩික් වෙන නිසා ඔයාලට try කරලා බලන්න. ඔයාලා ගේම් එකෙන් බැක් වුණාට පස්සේ ඔයාලා කලින් දාගත්ත DPI අවුල් නම් ඒකත් වෙනස් කරගන්න මන් කරනවා වගේ. ආයේ ගේම් එකට යන්න කලින් වෙනස් කරගන්නත් අමතක කරන්නත් එපා. ඔයාලට මෙනියු එකත් අයින් කරගන්න උනි නම් මන් කරමා වගේ එකත් කරගන්න. ළමයි සබස්ක්‍රයිබ් කරලා ලයික් කරලා සපෝට් එකක් දෙන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකටත් ජොයින් වෙන්න. යාළුවන්ට දැනගන්න ෂේර් එකකුත් දාගෙන යන්න. එනම් මන් ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.